ඉතින් දෙන්නේ තුන් දෙනෙක්ට මොකුත් නැහැ පන්තියේ ඉන්න මේ අනිත් කට්ටිය තමයි කසන්නේ දැන් පංගුවක් කරනවා එහෙම ලොකු ආබාධයක්වත් නැහැ. අසාත්මිකතාවයක් හේතුවෙන් හලාවත කලාපයේ පාසලක දරු දැරියන් 12 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. මේ ඇතැම් දරුවන්ගේ ශරීරයේ පළු දක්නට ලැබෙන අතර දරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ. විදුහල්පතිවරයා ප්‍රධාන ගුරු මණ්ඩලය දරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර වහා ලබා දීමට කටයුතු කර තිබෙනවා. දළබෙකු හෝ ඊට සමාන සතෙකු ස්පර්ශ වීම නිසා මේ තත්ත්වය හටගන්ට ඇති බව සැක කරනවා. ළමයින්ට ඇලර්ජික් එකක් කියලා ඉස්පිරිතාලේ නැවතුනක ඊට පස්සේ අපි ආවම ડોක්ටර් කිව්වා එහෙම ලොකු දෙයක් නෑ මේ මොකක් හරි පොඩි ඇලර්ජික් එකක් තියෙන්නේ කියලා. ඉතින් දෙන්නේ තුන් දෙනෙක්ට මොකුත් නැහැ පන්තියේ ඉන්න මේ අනිත් කට්ටිය තමයි කසන්නේ දැන් පංගුවක් කරනවා එහෙම ලොකු ආබාධයක්වත් නැහැ. මොකද්ද කියලා තාම කියන්න බෑ මේ කිව්වෙත් නැහැ මොකද්ද කියලා. ලෙඩේ මොකද්ද කසනවද? කසනවා නිකන් මේ හතේ පංගුවක් දෙන්නේ තුන් දෙනෙක්ගේ පළු දාලා තිබ්බා අනිත් කට්ටියගේ පළු නැහැ ඒගොල්ලෝ නිකන් මේ කීනි පන්තියේද? එක වසරේ.